මේකට කියන්නේ පුජප්ස් කියලා. ලංකාවේ සමහරක් අය නම් මේකට ඩිප්ස් කියලාත් කියනවා. ඒ වගේම මේක තමයි ලෝකේ ජනප්‍රියම එක්සර්සයිස් එක. ඉතින් මම කරන්න යන්නේ මෙන්න මේ එක්සර්සයිස් එක දවස් 30ක් එක දිගට කරලා චෙස්ට් එක සුපිරියටම හැදෙයිද? අඩේ සිරාවට දවස් 30ට මෙච්චර? එහෙමත් නැත්තම් තිබ්බ ප්‍රමාණයට වඩා අඩුයි. අඩේ දවස් 30ක් මෙච්චර මේ මගුලක් කරේ මේකටද කියලා බලන්න. ඉතින් මෙන්න මේවා තමයි මම day 1 සහ day 30 අතර කම්පෙයාර් කරන්න යන්නේ. මුලින්ම of course look එක. All right, look එක. One second. Okay, I'm back, boys. මේක ස්ටික් විතරක් ඔයාලට පේනවා ඇති. මේක ගන්න විදිහක් නෑ ඔයි. දවස් 30ක් එක දිගට පුෂ් අප් ගාලා ආනෝල්ඩයි ටෙස්ට් එකක් හදාගන්න ඉන්නේ. ඊට පස්සේ ඔලිම්පික් නෙවෙයි ඔලිම්පියා යන්න ඉන්නේ. It was stupid. ඊට පස්සේ measurement එක 106යි මචං 6යි හරිද ඊට පස්සේ මම ට්‍රයිසෙප් එකත් බලනවා ට්‍රයිසෙප් එක පෙන්නනවා 36ක් මෙතන ඉන්නේ 36යි ඊට පස්සේ මම බරක් පොඩක් කිරලා බලනවා මචං බරණයි ඇත්තටම වැඩවුත් නෑ ඔය නිකමට කිරලා ඊපස්සේ මට කොච්චර පුෂ් අප් ප්‍රමාණයක් එක දිගට ගහන්න පුළුවන්ද කියන එක දැන් අපි බලමු කොච්චර පුෂ් අප් ප්‍රමාණයක් ගහන්න පුළුවන්ද කියලා හැරේ මචං මම මේ පට්ටම කාලයකට පස්සේ මේ පුෂ් අප් ගන්න හදන්නේ මම පුෂ් අප් ගන්න විදිය දේශීය නැත්තම් විදේශීය වීඩියෝස් ටිකක් බැලුවා එක ඒවා දෙනම් බ්‍රීතිං ටෙක්නික්ස් කියලා තියෙයි තව උනාද අත්ත කොහමද තියාගන්නේ ෂෝල්ඩර් එක කොහමද හරි ගොඩයි බං බොරු කියන්න ඕනේ නැහැ මට ඔක්කොම නම් මතක හිටින්නේ නැහැ හැබැයි මම පුළුවන් විදියට මතක තියාගෙන ගන්නම් දැන් අපි බලමු කොච්චරක් ගහන්න පුළුවන්ද කියලා මේ වැඩේ බල් ගහන්නේ 1 2 3 4 5 අතේ තව පුළුවන් අතේ Ada lista. Bang. Amma. Aduh දෙකයි. අම්මෝ ලගේ. කාලෙකින් මචං මම මේ පුෂ් අප්ස් ගියුවේ 42 වෙනි රෙප් එක ඇත්තටම ඇබ්සලූට් ෆේලියර් එකක්. එතනින් එහාට මුකුත් කරගන්න බැරුව ගියා. ඊට පස්සේ ගහපුවත් ගියව එච්චර පුළුවන්කමකින් නෙමෙයි. කාණ විදිය බලපුවම පේනවා ඇති ඔයාලට ඒක. ඒත් කොහොම හරි මම පළවෙනි දවසේ පුෂ් අප්ස් 100 නම් ගැව්වා. ඊට පස්සේ දෙවෙනි දවස් හලෝ අපේ දෙවැනි දවස I know මසල් රිකවර් වෙන්න පැය 48ක් යනවා හැමදාම ගහපුවම ඉන්ජරිස් වැඩි හැමදාම ගැහුවා කියලා මසල්ස් ග්‍රෝ වෙන්නේ නෑලු blah 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 I know right I know and guess who don't care මට සීරියස් වෙන්න බෑ මේ ආන්නකො මචං මම කරන්නේ මං කිසිම වෙලාවක මේක උගන්නන්න යන්නේ නෑ මම බේසික්ලි කරන්නේ මේකේ ඉගෙන ගත්ත දෙයක් තියෙනවා නම් තේරුම් ගත්ත දෙයක් තියෙනවා නම් මම ඔයාලත් එක්ක කියනවා මම මචං මේ බේසික්ලි මේ channel එකේ කරන්නේ එහෙම නැත්නම් ස්කිල් මොකක් හරි ඉගෙන ගන්නවා නැත්නම් මේ වගේ එක්ස්පෙරිමන්ට් එකක් ඒක කරලා ඒකේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරනවා ඒක හින්දා මම දැන් පුෂ් අප් 100ක් ගහන්න යනවා who's gonna stop me huh injuries කම්මැලිකමට කියන කතා අම්මෝ බුදු කිරේ අම්මක් වැල විටත් රිදෙනවා රිස්ට් එක ඕනට වඩා රිදෙනවා බා හයිෂෝ කකුල් දෙයක් රිදෙනවද මන්ද බා ඒ වුණාට මචං පොඩි මේ චෙස්ට් එකේ පොඩි ජිග්ලින් ගතියක් තියෙනවා දුවනකොට නෑ චෙස්ට් එක වෙන වෙනම ගතියකුත් තියෙනවා දැන් පොම් එකේ පොඩි අවුලක් දවන්දා මේවා ටිකක් රිදෙනවා හැබැයි මං හිතුවා මේක දවසින් දවස සතියෙන් සතිය විස්තර කරන්න ඒත් ඉතින් ඒකේ ලොකු තේරුමක් නෑනේ පුෂ් අප් 100 ගාන ගෙහිල්ලන්න තියෙන දවස ගානේ ඒකින්ද අපි වටේ යන්නේ නැතුව කෙලින්ම 30 වෙනි දවසටම යමු හරි මචං වැල්වට අරන් ඕනේ අපි ආව අපේ 30 වෙනි දවසට මම කියන්නම් මම මොනවද මේ දවස් 30 ඇතුළත කරේ කියලා හැබැයි මම ආයෙත් කියනවා මේ දේවල් මේ මම මේකේ ප්‍රෝ කෙනෙක් නෙමෙයි මම මේ ෆිට්නස් සම්බන්ධව මම එක්ස්පෙරිමන්ට් එකක් විතරයි කරන්නේ ඒකින්ද මම කියන ඒවා උපදෙස් හැටියට ගන්න එපා මම දවස් 30 ඇතුළත කරපු දේවල් හැටියට ගන්න හරි මේවා තමයි මචං මම මේ දවස් 30 ඇතුළත කරේ මුලින්ම මම මේ දවස් 30ක් එක දිගට කරාද ඔව් දවස් 30 අනිවාර්යයෙන්ම මම පුෂ් අප් 100 ගානේ ගැහුවා කිසිම දවසක් මගේ හරියේ නෑ මේ දවස් 30 පුරා මං ජිම් ගියාද ඔව් මං ජිම් ගියා හැබැයි මම මේ මාසය ඇතුළත කිසිම චෙස්ට් වර්කවුට් එකක් කරේ නෑ මත් එහෙම එච්චර ජිම් ගියාට මෙහෙම මේ සුපිරියර් මේ වර්කවුට් කරලා මේ එහෙම ඩයල් යන්නේ නෙමෙයි දවස් 4යි මම යන්නේ 4ිනුත් එක දවසයි චෙස්ට් එකට වදින්න 3 එතකොට මම මොනවද කෑවේ මම කෑවේ මචං මුලින්ම මුල් සති දෙක ඇතුළත මොනවා හරි අම්මෝ වෙන දෙයකුයි බිත්තර ගෙඩි 8ක් වගේ අනිවාර්යයෙන්ම කෑවෙන සමහර දවස් 10 15 කෑවා සම්පූර්ණ එග්ස්
හැබැයි ඒක හොඳන කියලා කියන සමාරකට කොස්ටරෝල් අරම තින කියලා ඔයාලත් අනවන පොඩ බල්ල හෙම කරන්න හැබැයි අවසාන සති දෙක බොහෝ දවස්වල මම කෑවා චිකන් බෙස් ක්‍රම් ආසිය තරගෙඩියටක් වගේ ප්‍රමාණයක් කෑව එතකොට මංහිතන්නේ ග්‍රෑම් පෝටීන් ග්‍රෑම් 160-70ක් වගේ ප්‍රමාණයක් ඇඟට වැටුණා ඒකති අර කියන අර මුඩිට් එක දෙකින් ගුණ කරලාන ප්‍රමාණයට පෝටින් ගන්න කියලා ඒ ගාන්ටම ගත්ත සාමාන්‍ය සති දෙකම කියන්න බෑ සති දෙක බොහෝ දවසල මං ගත්තා ඊපස්සේ රෙප්ස් රේන්ජ් එක කොච්චර රෙප්ස් මානයක් ගහුවද මම ඒච්චර බැලුවේ නෑ මම පළවෙනි සති දෙකේ පළවෙනි සතිය ගොඩම 20 සෙට් පහක් ගැව්වා ඒ අතරේ අවසාන දවස්වල පොඩ්ඩක් අර මැක්ස් එකක් පොඩ්ඩක් බැලුවා දෙවෙනි සතියේ සාමාන්‍ය 25 සෙට් ඉට පසේ තියේ සෙට් ඔහොමෝම ගැව්වා එච්චරයි හරි අපි මුලින් බලන්න යන්න අපේ පලවෙන් දවස සහ 30 වෙනි දවසේ අතර ලුක් එකේ මොකද්ද වෙලා තියෙන වෙනස කියලා බලන්න. ඊට පස්සේ මං කොච්චර පුෂ් අප් ප්‍රමාණයක් මට දැන් ගහන්න පුළුවන්ද කියලා. අර පුෂ් අප් ප්‍රමාණය ගැන කියද්දි මචං මගේ පළවෙනි සතියේට වඩා දෙවෙනි සතියේ පොඩ්ඩක් අමාරුයි. තුන්වෙනි සතියේ පොඩ්ඩක් මට පුෂ් අප් ස්ට්‍රෙන්ත් එක පොඩ්ඩක් වැඩි වෙලා තිබ්බා. හැබැයි හතරවෙනි සතියේ මට මේ ඊයේ වෙරේද පොඩ්ඩක් ආයෙ අඩු වෙලා තිබ්බා. මන් දන්නේ ඇයි කියලා. අද කොහොම වෙයිද දන්නේ මට ඒක ෂුවර් නෑ. හරි කමන්නේ අපි ඒකත් බලමු. ඊට පස්සේ ආයෙ 100 පුෂ් අප් ගහලා පුෂ් අප් 100ක් ගහපුවාම කොහොමද ෆිසික් එක කියලා බලමු ඊට පස්සේ. මේක තමයි මගේ පුෂ් අප් 100කට කලින් කියන්නේ දවස් 30කට පස්සේ පම්පයක් නැතුව මගේ ලුක් එක. Okay, this is it. එකසිය හත හමාර හරිද සෙන්ටිමීටර් එක හමාරක වැඩිවිල්ලත් තියෙන මට මතකයට 106 තිබේ මේ මෙතන තියෙන මචං කලින් තිබේ 106 සෙන්ටිමීටර් එක හමාරක කිසිම පම්පයක් නැතුව දවස් 30කට පස්සේ පුෂ් අප් 100 ගානේ හැමදාම දවස් 30ක් එක දිගට ගහලා මගේ සෙන්ටිමීටර් එකමාරක වර්ධනයක් තියෙනවා. අපි බලමු එහෙනම් දැන් ට්‍රයිසෙප් එක මට ට්‍රයිසෙප් එක කීයද තිබ්බ කියලා හැබැයි ඇත්තටම මතක නැහැ. ට්‍රයිසෙප් එක 36යි බා. ඉතින් වර්ධනයක් කියලා. මට මතක නැහැ කීයද තිබ්බ කියලා 36යි කලින් තිබ්බ කියලා මතක නැහැ. මම ඒක දාන්නම් මෙතනදී වර්ධනයක් තියෙනවද නැද්ද කියලා මට නම් මතක ඇරිය 36 වගේ එහෙමනම් කිසි වර්ධනයක් වෙලා නැහැ ට්‍රයිසෙප් එකේ. සෝත්තා අම්බෝ සිරා කතා බට තුන්වෙනි සතියේ පුෂ් අප් 50ක් ගැව්වා. මේ සතියේ මගේ ස්ට්‍රෙන්ත් එක ටිකක් අඩුයි. මම දන්නේ නැහැ ඇයි කියලා. ඒ වුණාට මම 50ක් ගැව්වද කියන එක අදාළ නැහැ. අද ගහන එක තමයි වැදගත්. 47යි ඒ කියන්නේ මට මතක හිටින 42යි 43ක් හරි ගැව්වේ. පළවෙනි දවසේ අවසාන හරියට ගැව්වෙත් නැද්ද මන්ද. ඒ කියන්නේ පුෂ් අප් ස්ට්‍රෙන්ත් එක මගේ ටිකයි වැඩි වෙලා තියෙන්නේ. එකසිය නමයයි මට සෙන්ටිමීටර් එකමාරක පම්පයක් පුෂ් අප් 100කට පස්සේ ට්‍රයිසෙප් එක 36යි. ඉතින් ට්‍රයිසෙප් එකට වැදිලා නැද්ද බා? පම්පයක් නැත්නම් එනකොට වැදිලා කියලා ගානකුත් නැහැ මට. ටික විතරයි මේ ටෙස්ට් එකේ මේ හරිය තමයි මචං මට පොඩි ගතියක් තියන්නේ වැදිනවා වගේ කියලා. එතෙන්ටද වදින්න ඕනේ. මම ඒව දන්නෙත් නැහැ මචං. එහෙම ඉතින් අවුලක් නැහැ මචං පුෂ් අප් ගහන එක. දවස් 30 පුෂ් අප් ගහලා සෙන්ටිමීටර් එකමාරක වර්ධනයක් නියමයි.